ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාලව මගේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉන්ඩස්ට්‍රියල් ඕලොක් මැෂින් එකක කොහොමද බ්ලේඩ් ෆැබ්‍රික් එක කැපෙන නයිෆ් දෙක නැත්නම් බ්ලේඩ් දෙක මාරු කරගන්නේ කියලා. එතකොට තව දෙයක් මට කියන්න ඕනේ මේ බ්ලේඩ් වර්ග මේ අපිට ලෝ බ්ලේඩ් දෙකේ හැඩය එකින් එක මැෂින් එකට වෙනස් වෙනවා. ඔයාලට මෙහෙම බැලුවට පේන්නේ මේ තියෙන ජුකි එක බ්ලේඩ් එක. මේ තියෙන්නේ සෝජි සිරුබා මැෂින් වලට යන බ්ලේඩ් එක. මේක මෙහෙම තියලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් හරියටම පුංචි වෙනසක් තියෙනවා. මේ යට මට්ටමට වහම ගත්තොත් මේ අපි උඩ මට්ටමේ තියලා බලමු. උඩ මට්ටමේ තිබ්බහම ඔයාලට එතන පේනවා ඇති පුංචි වෙනසක් තියෙනවා පොඩි ඇන්ගල් එකේ. ඒ ඇන්ගල් එකේ වෙනස අපිට මේක මෙහෙම බලනකොට එච්චර ලොකු වෙනසක් පේන්නේ නැතුණාට මැෂින් එකට දැම්මට පස්සේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. මොකද බ්ලේඩ් එක ප්ලේට් එකකින් ඉස්සෙනවා ප්ලේට් එක මට්ටමට තමයි අපි බ්ලේඩ් එක තියාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අලුත් නයිෆ් දෙක. මේක අපිට හැම වෙලේම ලැබෙන්නේ උඩ ස්ටීල් සහ යට කැපෙන ප්‍රදේශයේ කාබන් වලින් තමයි ලැබෙන්නේ. ඉතින් කාබන් වලින් ලැබෙන නිසා මේක අපිට හැම වෙලේම මේ බ්ලේඩ් එක අපිට මාරු කරන්නම වෙනවා. මේක සවුත් වුණාම කැඩලා සමහරවිට මේක කඩතොළු වෙලා කැඩලා යනවා මේවා. එතකොට කැපෙන්නේ නැතු වෙනවා. කැපෙන්නේ නැතු ගියහම ඔයාලා ගලවලා බලන්න පුළුවන්. මේ කඩතොළු වුණාට පස්සේ මේක අයින් කරන්නම වෙනවා. අයින් කළා අපිට අලුත් එකක් රීප්ලේස් කරන්න වෙනවා. දැන් මේ නයිෆ් එක මේ ලෝ නයිෆ් එක අපිට ග්‍රයින්ඩරයක් භාවිතා කරලා අපිට ඒ සවුත් වෙලා ගිය කොටස අයින් කළා ඒ හරි ඇන්ගල් එකට ගාලා අලුතෙන් හදාගන්න පුළුවන්. මේ බ්ලේඩ් එක අපිට සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ වගේ ප්‍රමාණයක් වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. අඟලක් වගේ ප්‍රමාණයක් වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. මේක මමත් මේ ගාලා හදාගත්ත එක. මේක ග්‍රයින්ඩරෙන් ගාලා මම හදාගත්ත එක. අලුත් බ්ලේඩ් එක M20 ටිකක් දිගට එනවා. ඔයාලට වෙනවා මේක ටිකක් දිගට එන අලුත් බ්ලේඩ් එක. ඉතින් අපි නම් බලමු කොහොමද මැෂින් එකට හරියටම මැකැනික් කෙනෙක් නැතුව ගෙදරදී බ්ලේඩ් එක මාරු කරගන්න කියලා. ඒකට අපිට අවශ්‍ය වෙනවා නියනක් සහ ප්ලැට් නියනක් සහ හතේ යතුරක්. ගොඩක් දුරට ඔයාලට මැෂින් එකට හම්බෙන්න පුළුවන් හතේ යතුරක්. එහෙම නැත්නම් හතේ යතුරක් හොයාගන්න අමාරු වෙන එකක් නෑ. ගොඩක් සමහර මැෂින් වල නියනෙම ගලවන්න පුළුවන් ඒවා තියෙනවා. උනාට ගොඩක් තද වැඩි වුණොත් මේ ඔයාලට යතුරක් පාවිච්චි කරන්න වෙනවා. දැන් අපි බලමු කොහොමද තියෙන බ්ලේඩ් එක අයින් කරලා අලුත් බ්ලේඩ් එකක් රීප්ලේස් කරන්න කියලා මැෂින් එකට. අපි ඉස්සෙල්ලම බ්ලේඩ් දෙක ගලවගෙන ඉමු. අලුත් බ්ලේඩ් දෙක දාන්න ඉස්සෙල්ලම අපි මෙහෙම මේ විදිහට මේකේ පුට් එක මේ විදිහට අයින් කරලා මේ විදිහට දොරත් මේ විදිහට බුරුල් කරලා ඊට පස්සේ අපි මේ දොරත් මේ විදිහට ඉවත් කරගමු. ඉවත් කරගෙන අපි මේ බ්ලේඩ් එක මේ බ්ලේඩ් එක ගලව ගන්න ඕනේ. නමුත් ඔයාලට මේ දෙක ගලවනකොට ප්‍රශ්නයක් වෙයි. සමහර අයට මේ දෙක ගැලවුවට පස්සේ ආපහු දානකොට විත් එක වෙනස් වෙන්න පුළුවන්. විත් එක වෙනස් වුණොත් ඒක හදාගන්න අමාරු වෙනවා. විත් එක හදාගන්න විදිය මම ඊළඟ වීඩියෝ එකේදී කරන්නම්. නැත්තම් ගොඩක් තික් වෙනවා වීඩියෝ එක. ඉතින් ඉස්සෙල්ලම අපි මේක බ්ලේඩ් එකේ විත් එක වෙනස් වෙන්නේ නැතුව කොහොමද බ්ලේඩ් එක ගලවන්නේ කියලා බලමු. අපි ඉස්සෙල්ලම යට බ්ලේඩ් එක ඔයාලට මෙතන ඇණයක් තියෙනවා. මෙන්න මේ විදිහට මෙතන ඔයාලගේ හැම මැෂින් එකකම මෙතන ඇණයක් තියෙනවා. ඒ ඇණේ බුරුල් කරලා මේ විදිහට බුරුල් කරගන්න. මේ විදිහට බුරුල් කරගත්තාම ඔයාලට මේ බ්ලේඩ් එක මේ විදිහට බුරුල් වෙනවා. මේ විදිහට බුරුල් වෙනවා. බුරුල් වුණාට පස්සේ ඒක ටිකක් එහාට කරලා මේ බ්ලේඩ් එක ගැවිලා තියෙන ප්‍රමාණයෙන් පොඩ්ඩක් එහාට කරලා ආපහු යට ඇනේ ටිකක් තද කරගන්න. තද කරගෙන
දැන් ඔයාලට මේ මෙන්න මෙතන තියෙනවා ඇණයක් මේ බ්ලේඩ් එක තද වෙන්න ඔයාලට පේනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙතන ඇණයක් තියෙනවා. මේ උඩ බ්ලේඩ් එක සහ බ්ලේඩ් එක තද වෙන්න මේ ඇණයක් තියෙනවා. ඒ ඇණේ බුරුල් කරගන්න ඕනේ. මේක හතේ අතුරෙන් තමයි බුරුල් කරගන්න තියෙන්නේ. මේක උඩ ඇණේ දෙකම හතේ අතුරෙන් තමයි බුරුල් කරගන්න තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා අපි මේක බුරුල් කරගෙන යට බ්ලේඩ් එක ගලවගෙන ඉමු. මේ විදිහට මේ ඇණිමත් යට බ්ලේඩ් එක මේ විදිහට සවුත් වුනහම ෆැබ්‍රික් එක කැපෙන්නේ නැතුව රොඩු වගේ එන්න පුළුවන්. එතකොට අපි එක්ක බ්ලේඩ් එක මේ ප්‍රමාණයෙන් මේක අයින් වෙන්නම ගාලා අයින් කරලා ඒ හැඩය හදාගෙන දාන්න ඕනේ. එහෙම නැත්නම් බ්ලේඩ් එක රීප්ලේස් කරන්න ඕනේ. ඔයාලට ගහන්න ග්‍රයින්ඩර් එකක් නැත්නම් මේක බ්ලේඩ් එක රීප්ලේස් කරන එක තමයි හොඳම දේ. මොකද බ්ලේඩ් එකම ලෝ බ්ලේඩ් එකක් එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. අපි දැන් ලෝ බ්ලේඩ් එක මෙන්න මේ විදිහට මෙන්න මේ ග්‍රූ එකක් ඔයාලට පේනවා. මෙන්න මෙතන බ්ලේඩ් එකේ සෙට් වෙන්න මෙහෙම ග්‍රූ එකක් තියෙනවා. ඒ ග්‍රූ එක දිගේ මේ ඇනේ යම් තරමක් බුරුල් කරගෙන මෙහෙම ග්‍රූ එක දිගේ මෙහෙම උඩට අරන් එනවා. අරන් ඇවිල්ලා මෙතෙන් දිවා බලන්න ඕනි හැම වෙලේම බ්ලේඩ් එකේ උඩ මට්ටම කැපෙන මට්ටම ප්ලේට් එකට සමාන්තරව තියාගන්න ඕනේ. ප්ලේට් එකට වැඩිය උඩින් එන්නත් බෑ. ප්ලේට් එකට වැඩිය පාත් වෙන්නත් බෑ. මේ විදිහට සමාන්තරව තියෙන අපි මෙහෙම උඩට කරලා තිබ්බොත් මේ විදිහට උඩට කරලා තිබ්බොත් කැපෙන ෆැබ්‍රික් එක පැටලෙනවා. මේ විදිහට බ්ලේඩ් එකෙන් උඩට බ්ලේඩ් එක ප්ලේට් එකට වඩා උස් මට්ටමකට આવොත් ෆැබ්‍රික් එක පැටලෙනවා. ඒකින්ද අපි හැම වෙලේම මේ බ්ලේඩ් එක තියන්න ඕනේ මෙන්න මේ විදිහට ප්ලේට් එකට සමාන්තර මට්ටමකට තියාගන්න ඕනේ. තියාගෙන ඊට පස්සේ බ්ලේඩ් එක අපි මේ විදිහට හොඳට තද කරගන්නවා. අපි ඉස්සෙල්ලා තරමක් තද කරපුවා දැන් හොඳට අපි බ්ලේඩ් එක මේ විදිහට තද කරගෙන දැන් මේක අපි තාම අපි මෙතනින් මෙහාට ගෙනලා තද කරගන්නේ. දැන් අපි උඩ බ්ලේඩ් එක අපි ඇඩ්ජස්ට් කරගන්න ඕනේ අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ අපි උඩ බ්ලේඩ් එක මෙතනින් මේ අපිට මෙතනින් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. නමුත් ඒක ඇඩ්ජස්ට් කරගන්න එපා. ඒක ඇඩ්ජස්ට් කරගත්තොත් ඔයාලට විත් එක වෙනස් වෙනවා. ඒකන්ද එතනින් උඩ බ්ලේඩ් එකෙන් බුරු කරගන්න නැතුව එයාට උඩ බ්ලේඩ් එක මෙන්න මෙතනින් මේ නට් එකෙන් මේ ඇනේ ගලවලා මේක නම් ඉවත් කරන්න ඕනේ. මේක මේ විදිහට ඉවත් කළාම අරගෙන මේ විදිහට බ්ලේඩ් එක ගලවලා අයින් කරගන්නවා. ඔයාලට පේනවා බ්ලේඩ් එක මේක ලොකුවට සවුත් වෙලා නැහැ බ්ලේඩ් එක. නමුත් අපි මේක ඔයාලට පෙන්වන්න ඕන හින්දා මම මාරු කරනවා. ඉතින් අපේ උඩ බ්ලේඩ් එක අපි ආවෝ මෙතන අලුත් බ්ලේඩ් එක මේ විදිහට දාලා අනේ ආපෝ තිබිච්ච විදිහටම දාගන්න. ඒ දානකොට අනිවාර්යෙන් බලන්න බ්ලේඩ් එකේ මේ පැත්ත දාන පැත්ත මේ කූරු වගේ දිගට තියෙන පැත්ත හැම වෙලේම අතුල් පැත්තට දාන්න ඕනේ. දාලා මේක අතේ ප්‍රමාණයට තද කරගන්න. මොකද අපිට මේක හරියට ඇඩ්ජස්ට් කරගන්න ඕනේ කැපෙන ප්‍රමාණයට. යට බ්ලේඩ් එකක් දාලා අපි ඇඩ්ජස්ට් කරගමු. ඊට පස්සේ අපිට අලුත් බ්ලේඩ් එක ලෝ බ්ලේඩ් එක එහෙම නැත්නම් යට බ්ලේඩ් එක අර විදියට දැන් මෙන්න මේ උඩ බ්ලේඩ් එක කොහොමද අපි මේක හරියට මට්ටමකට තද කරගන්නේ. එතකොට අපි කරන්න ඕනේ නීල් බාර් එක මෙහෙම මැෂින් එක කරගෙන පැත්තට ගෙනහල්ලා උඩරිම යට මට්ටමට ගෙනහල්ලා නවත්තනවා. නැත්නම් ඊට පස්සේ ඔයාලට පේනවා මේකේ ප්ලේට් එකේ කට ඇරිලා තියෙන්නේ මෙතන. මෙතන මේ විදිහට කට ඇරිලා තියෙනවා. මේක අපි කට වැහෙන ප්‍රමාණය මේ දැන් උඩරිම නීල් එක යට ගෙනාවට පස්සේ මෙන්න මේ විදිහට මේක උඩරිම පල්ලෙහාට ගෙනිහිල්ලා මේ බ්ලේඩ් දෙක එකතු වෙන තැන මේ එළිය පැත්තෙන් සාමාන්‍ය කතුරක කැපෙන විදිහට
මේ බ්ලේඩ් එක එකතු වෙන තැන සමානව මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට සමානව තියාගන්න. සමානව තියාගෙන දැන් අපි ඒකත් මේ විදිහට තද කරගන්නවා. හැම වෙලේම මතක තියාගන්න නීල් බාර් එක උඩරිම යට ගියාට පස්සේ තමයි ඒක සමානව තියාගන්නේ. තියාගෙන මෙයා කරගෙන හද කරගෙන දැන් අපි මේ බ්ලේඩ් එක එකතු කරන්න ඕනේ. දැන් එතකොට අපි මේ බ්ලේඩ් එකට මේක තද කරලා තියාගත්තොත් තමයි නයිෆ් එක කැපෙන්නේ. ඒත් අපි මෙතන පේනවා මෙන්න මෙතන තියෙන පොඩි හිතසක් වගේ මෙතෙන්ට ගෙනල්ලා එහෙම බ්ලේඩ් එක පොඩ්ඩක් තද කරලා සාමාන්‍ය ප්‍රමාණයට තද කරගන්න. මොකද පොඩ්ඩක් තද රත් වෙලා මන්ට බ්ලේඩ් එක ගෙවෙන්න බලනවා. එහෙම නැත්නම් ගිනියම් වෙලා දුම් දාන්න ගන්නවා ගොඩක් තද කරොත් මේ විදිහට තද කරලා මේක අතෙන් මේව චුට්ටක් නියනෙන් වහම තද කරලා මේ විදිහට මේ දෙක හොඳට තද වුණාට පස්සේ මේක අතින් වහම තද කරගෙන ඇඟිල්ලෙන් මෙහෙම තද කරගෙන අර ඇනේ හොඳට තද කරගන්න. දැන් ඇන තුනම හොඳට ටයිට් කරගන්න ඕනේ. ටයිට් කරගෙන ආපහු පාරක් ඇන තුන ටයිට් වෙලාද කියලා බලලා ඊට පස්සේ ඔයාලට දැන් බලන්න පුළුවන් මේක හොඳට කැපෙනවද කියලා. ඉතින් අපි දැන් චෙක් කරලා බලමු කොහොමද අපි කරපු වැඩේ සාර්ථකයිද. අපි මාර්ක් කරගත්ත බේස් එක හොඳට ෆික්ස් වෙලා තියෙනවද, ෆැබ්‍රික් එක හොඳට කැපෙයිද කියලා බලමු. ඒක අපි බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට නූලක් අරගෙන මේ නූල මේ බ්ලේඩ් එක අතරින් තියලා මේකට කරකෝල බලන්න. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ නූල කොහොම ඒසියෙන් කැපිලා අයින් වෙනවද කියලා රොසල් වෙන්නේ නැතුව මේ අමාරුවෙන් කැපෙන්නේ නැතුව මෙන්න මේ විදිහට කැපිලා අයින් කරලා ඉතින් මම හිතා දැන් අපි කරපු වැඩේ සාර්ථකයි. මම හිතනවා ඔයාලට කොහොමද ඒසියෙන් කරගන්න පුළුවන් මේ මගේ වීඩියෝ එක බලලා මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට පැහැදිලි වෙයි කියලා. ඉතින් අද මම මගේ වීඩියෝ එකෙන් සමුගන්නවා. මගේ channel එක subscribe කරන්න. බෙල් නොටිෆිකේෂන් එකත් ඔබ තියාගන්න. ඔයාලගේ ඉස්සරහට එන වීඩියෝ බලන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න බලාපොරොත්තු වෙනවා. වොලොග් මැෂින් එකෙන් ලිත් එක ඇඩ්ජස්ට් කරගන්නේ කොහොමද කියලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් එහෙනම් ඔයාලට සුබ දවසක්.